අයිවන් ඔයත් රට ඉන්නේ රට එන්න බලාගෙන ඉන්නේ කෙනෙක්ද? එහෙම නැත්නම් ලංකාවෙන් පිටරටක රැකියා අවස්ථාවක් හොයාගෙන යන්න බලාගෙන ඉන්නේ කෙනෙක්ද? ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ දුවලා ගිහලා પાස්පෝර්ට් එක ගන්නවා. පාස්පෝර්ට් එක අරගෙන විසිට් එකක් එහෙම නැත්නම් රටකට යන්න ඇප්ලයි කරන්න කොහොමද කියලා බලනවා. ඒ අතරතුර මිඩල් ඊස්ට් වගේ රටකට එනවා නම් මොනවද විශේෂයෙන්ම අවශ්‍ය වෙන්නේ? මේකේ කැටගරිස් දෙකකට මම ඔයගොල්ලෝ පොඩ්ඩක් වෙන් කරන්න. මේ ස්කිල් කැටගරි නන් ස්කිල් කැටගරි. ස්කිල් කැටගරි ගත්තාම ඔයගොල්ලෝ කරන රැකියාව අවස්ථාවම රටකට එන්න උත්සාහ කරන අය. ඒ වගේම තමයි දැන් වර්තමානයේ O level A level කරලා ඉවරලා එහෙම නැත්නම් රැකියාවක් නොකර කෝස් එකක් විතරක් කරලා දුවන් එන්න බලන් ඉන්න අයත් ගොඩක් ඉන්නවා. ඔය ලංකාවේ ගොඩක් කෝස් කරන තැන් වලින් කියන කෝස් එක ඉගෙන ගත්තා පස්සේ රට යන්න රට ගිහලා වැඩ ගන්න පුළුවන් එහෙමයි කියලා. ඔව් එහෙම එන අයගෙන් 100ට 2ක් 3ක් 4කට රැකියා අවස්ථා හම්බෙන්න පුළුවන්. හොටෙල් කෝස් එකක් කරලා එහෙම නැත්නම් තව මොන හරි NVQ පාඨමාලාවක් හදාarලා ඔයගොල්ලෝ එන එක. එද්දි ඒ ආපු අයගේ 100ට 2 3කට රැකියා අවස්ථාවක් හරියන්න පුළුවන්. ඒත් හැමෝටම නෙමෙයි. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? ලංකාවේ ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ කරන්න ඕනේ කෝස් එක මොනවා හරි දෙයක් ෆලෝ කරනවා නම් ඒ කරපු ෆලෝ කරපු කෝස් එකේ අඩුම තරමේ අඩු පඩියකට හරි පඩි නැතුව හරි මාස දෙක තුනක්වත් ගිහිල්ලා ලංකාවේ තැනක ට්‍රේන් වෙන්න. රැකියා අවස්ථාවක් හොයාගන්න ඔයගොල්ලන්ට ට්‍රේනින් එක වැදගත්. එතකොට තමයි ඔයගොල්ලෝ දන්නේ මොනවද මේ රැකියාවේ තියෙන දේවල් මොනවද මේ රැකියාවේ අමාරුකම් මේ රැකියාවේ මොනවද අවස්ථා. නැතුව ට්‍රේන් වුණ ගමන් ඔයගොල්ලෝ කෝස් එකක් කරපු ගමන් ඔයගොල්ලන්ට දන්නේ නැහැ මේ රැකියාවේදී මුහුණ දෙන්න දේවල් මොනවද කියලා. එතකොට මේ ඔයගොල්ලන්ට පුහුණුවක් නැහැ. එතකොට මේ රටේදී මේ UAE වලදී එහෙම නැත්නම් මිඩල් ඊස්ට් කන්ට්‍රි එකකදී ඉස්සල්ලාම බලන්න ඔයගොල්ලෝ ට්‍රේන් වෙලාද කියලා. එතකොට ට්‍රේනින් එක ඉතාම වැදගත්. අංක 2 හා මේක ප්‍රධානම දේ. ඕගොල්ලෝ ලංකාවේ අපි හැමෝම ලංකාවේ ඉගෙන ගත්ත ඉස්කෝලේදී CV එකක් හදන්න ගොඩක් තැන්වලදී ඉගෙන ගන්නවා අපේ ඉංග්‍රීසි පාඩමේදී. කරකවලම් විතරයි කියලා. ඒකෙදි අපි දානවා අපේ හොබීස් දානවා මුද්දර එකතු කරනවා කියලා දානවා සෙල්ලම් කරනවා කියනවා පොත් කියවනවා දානවා රූපවාහිනිය නරඹනවා කියලා දානවා. ඔය කිසිම දෙයක් මෙහෙදි වැදගත් වෙන්නේ නැහැ. එහෙනම් CV එක හදද්දී CV එක හරියට ලස්සනට හදාගන්න ප්‍රොෆෙෂනලි හදාගන්න. දන්න කෙනෙක්ට කියලා හදාගන්න එහෙම නැත්නම් ඔයගොල්ලෝ තනියම හදාගන්න ඕන canva.com එක තියෙනවා. ඒ වගේ තව CV හදන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ වගේ CV හදන්න පුළුවන් තැනකට ගිහිල්ලා CV එක හදාගන්න. වෙබ් එකකින් හදාගන්න නැත්නම් දන්න කෙනෙක්ට කියලා හදාගන්න. CV එක ලස්සනට හදාගන්න. ඒකේ ඔයගොල්ලෝගේ වැඩ කරන ෆෝන් නම්බර් එකක් දාන්න ඕනේ. ඒතකොට ලංකාවෙන්